Hi, welcome back to my channel. ඉතින් අද නිවාඩු දවසේ රස්නේ නිසා අපි ටී ටයිම් ගත්තේ නැහැ. ඒ වෙනුවට අයිස්ක්‍රීම් එකක් කාලා තමයි ලන්ච් එක රෙඩි කරන්න ලෑස්ති වුණේ. වීක් ඩේස් වල හැමදාම ඉතින් උදේටනේ දවල්ටත් එක්ක මම කෑම හදන්නේ. ඒ නිසා මේ හදිස්සියේ හම්බුන නිවාඩු දවසේ මම හිතුවා රස්නයෙන් කටර රසට කෑම වේලක් ගෙදරට දෙන්න ඕනි කියලා. ඒත් වෙලාව අඩුවෙන් යන විදිහට තමයි මම කෑම තෝරගත්තේ. බලන්නකෝ මේකරල් තෙල් දාලා මේ මාළු එකට තමයි උයන්න දේවල් රෙඩි කරගෙන තියෙන්නේ. මාළු මිරිසට හදලා ඩුබයි වට්ටක කියන්නේ වටාන කියලාත් කියනවා. හදලා මැල්ලුමට මම අද ගත්තේ අපේ ගෙදර තියෙන කිරි අගුණ වැලෙන් කොළ. ඉතින් ඒකට පොල් ගාලා ලූණු කපලා දාලා මිරිස් දාලා කන්න ලෑස්ති වෙනකොට තමයි සම්බෝලේ අනාගන්නේ. පොල් කිරි මිරි කළා පළවෙනි කිරි අයින් කරලා දෙවෙනි කිරෙන් තමයි මම වට්ටක් එක ලිපේ තියාගන්නේ. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම උයමු. මාළු එකට මම ගම්බිරිස් ලුණු අතගාලා තියලා තිබුණේ. ඒක කලින් දවසේම සෝදලා මම සීසන් වෙන්න තියලා තිබුණේ. ලුණු සුදු ලුණු ඉඟුරු මේ එනසල් තමයි තලාගෙන තියෙන්නේ. රම්පේ කරපිංචා. ඉතින් බත් එක මම වේලස්සනින් හදාගත්තා. වට්ටාක එක ලිපේ තිබ්බා. ඔව් දැන් නම් කිරි දාන්න කිට්ටුයි. වට්ටාක එකට මිටි කිරි ටික දාලා ඒ ගමම්ම මාළු එක මිරිසට දැන් තියලා තියෙන්නේ. ඔයාලට පේනවා. අනිත් පැත්තේ මම පෑන් එක ලිපේ තියාගත්තා. ඒකටත් මෑකරල් ටික ටක් ගාලා දාගන්න. ඉතින් ලිප් තුනේ ටක් ගාලා තියාගත්ත කරිස් ටික කොළ සම්බෝලේ කන වෙලාවට අනලා ගන්නවා. වට්ටක් එකට මිටි කිරි ටික දා ගන්නවා. ඒක තියෙන්නේ කිරට සැර අඩුවෙන්. මෑකරල් එකට මං චුට්ටක් කෑලි මිරිස් වැඩිපුර දාගත්තා. මාළු එකක් තියෙන්නේ මිරිසට. ඉතින් ලුණු බලලා බලමු. අද රස කෑම වේලක් තමයි ඔයාලත් එක්කම ෂෙයා කරගන්නේ. ඔන්න උණ වැඩි. හදිස්සියට මට අමතකුණා මාළු එකට ඇඹුල් දාන්න. බාගෙට ඉදීගෙන එනකොට තමයි මම සියඹලා ටිකක් ටක් ගාලා දැම්මේ. හැබැයි මං හිතනවා ඒක රසට තියේ කියලා. හරි මාළු එකක් දැන් බාන්න කිට්ටුයි. මෑකරල් එක නම් චුට්ටක් බාගෙට තැම්බෙද්දි මම බා ගන්නවා. ඒක පොඩ්ඩක් මම ඉස්ම තියන්න නැතුව ගන්නෙ. මාළු එක නම් තව ටිකක් හින්දන්න ඕනේ. බලන්න රස පාටයි නේද? ඉතින් අවසානට ලුණු බලලා ලුණු ටිකක් දාලා ඔන්න සම්බෝලේ නම් මං අනාගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ කන්න. කන්න කලින් උයන ගමම මං කරන්නේ උයන්න ගත්ත භාජන ටික සෝදලා පිරිසුදු කරලා පැත්තකින් තියා ගන්නවා. බලන්නකෝ දැන් කෑම වේල රෙඩි. වටක්කකෙත් කිරි පැහෙනවා බාන්න කිට්ටුයි. ඒත් එක්කම මම භාජන ටික ඉක්මනින් සෝදලා තියා ගන්නවා. එතකොට ලේසි. උයලා ඉවර වෙනකොටම කිචන් එකත් ක්ලීන්. ඉතින් ඔයාලත් මතක තියාගන්න භාජන ගොඩ ගහ ගන්න එපා. උයන ගමම්ම භාජන ටික සෝදලා කිචන් එකේ හැමම ක්ලීන් කරගන්න. ඊට පස්සේ ලේසියිනේ. හරි එහෙනම් භාජන ක්ලීන් කරලා ඉවර වෙනකොට මගේ කරිස් තුනම රෙඩි. කිරි අගුණ කොළ සම්බෝලෙත් මම අනාගෙන තියෙන්නේ. දැන් කමු රසට කෑම වේලක්. බලන්නකෝ එළවලු වැඩියෙන් බත් අඩුවෙන්. බලමු රසයිද කියලා. ඔයාලටත් පේනව නේද රස පාට? කටට රසට රසෙන් කෑම වේලා. එහෙනම් මගේ මේ කෙටි වීඩියෝ එකත් එක්ක රැඳලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.